හෙලෝ පුනසීවා. ඉතින් අද මං හදන්නේ ෂෝට් වීඩියෝ එකේ තිබ්බ විදිහටම මගේ තෙමු පැක් එක අන්පැක් කරන්න. මේක මම ගොඩ දවසකින් තෙමු එකෙන් දාපු ඕඩර් එකක්. මොකද වින්ටර් එක එනවා. එතකොට ඒකට රෙඩි වෙන්න ඕනේ. මට මෙහි බලපු ෂොප් වල මගේ හිතට හරියන ජැකට් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මම වින්ටර් shopping තමයි මේ පාර තෙමු එකෙන් දැම්මේ. මගේ YouTube channel එක subscribe කරන්න ළමයි අමතක කරන්න එපා. මේ ජැකට් එක ලංකාවේ ගානෙන් 6353ක් වගේ වෙනවා. මම ওই price එක දාලා තියෙන්නේ. ඒ වුණාට මට මේක gift එකක් විදිහට තමයි හම්බුනේ තෙමු app එකේ. අර gift pack එකක් හම්බ වෙනවා. ඒකේ තිබ්බ gift එකක් විදිහට තමයි මේක මට හම්බුනේ. මේක මේ හරිම thin layer එකක්. මං හිතුවා මේ අර සීතලට එච්චර ඔරොත්තු දෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ කියලා. ඒ වුණාට මම දැන් මේක පාවිච්චි කරනවා. වැඩට යන්නත් පාවිච්චි කරනවා. එළියට යන්නත් මම මේක දාගෙන යනවා. ගොඩක් කට්ටිය කියව ලස්සනයි කියලා ජැකට් එක. මේක මේ මාර කම්ෆර්ටබල්. ඒ වගේම බර නැහැ. විශේෂම දේ බර නැහැ. දැන් වින්ටර් ජැකට් ගොඩ බරයිනේ. මෙහි මම පාවිච්චි කරන ජැකට් එක සාමාන්‍යයෙන් කිලෝ එකක් විතර බරයි. මේක ග්‍රෑම් 100ක්වත් බර නැද්ද මන්දා. හරිම මේ ඇඟට හරිම පහසුයි. සීතල චුට්ටක්වත් එන්නේ නැහැ. මං ඒකේ හිතුවා අර යටින් අර සිල්ක් වගේ ලේයර් එකක් තියෙනවා මෙහි වින්ටර් ජැකට් වල. ඒක නැති නිසා මං හිතුවා සීතල ඇතුළට එයිද දන්නේ කියලා. නෑ ඒ වුණාට එන්නේ නෑ. මාර කම්ෆර්ටබල් මාරම මේ ෂෝක් මේ වින්ටර් ජැකට් එක. මේ හිතුවට වැඩිය ගොඩක් හොඳයි. මේකේ සාක්කු දෙකකුත් තියෙනවා. අර මොඩල් පෙන්නපු තරම් ලස්සනට. ඉතින් මට ෆිට වෙන්නේ නැහැ. මොකද මෝඩයා වගේ මම අරගෙන තියෙන්නේ size M. මං හිතන්නේ S ගත්තා නම් මගේ ගානට ෆිට වෙයි. ඒ වුණාට M ගත්ත එකත් හොඳයි. නිකන් හොඳට ඇඟට පහසුවට අඳින්න පුළුවන් නේ. ලස්සනට අඳින්න නම් S ගන්න තිබ්බා. ඊට පස්සේ මං ගත්තා essence oil අර සුවඳ කරන්න කාමරේට කාර් වලට කාර් එකක් නැති හින්දා කාමරේට මේකේ සුවඳ වර්ග 12ක් තියෙනවා. මේක 1083ක් වගේ වුණේ. මේකේ එක එක જાතිය සුවඳවල් තියෙන ඉන්නවා. මම ඔයගොල්ලන්ට මේ ඒකේ පැක් එක මේකේ අර මේ හඳුන් කූරක් වගේ කූරක් තියෙනවා. ඒක ගහලා මේ තියන්න තියෙන කාමරේ. එතකොට අර එසන්ස් එක උඩට ඇවිල්ලා ඒ කූරෙන් තමයි සුවඳ එහෙට මෙහෙට යන්නේ. මම මේ ඒක දැකලා මේකත් gift එකක් වගේ විදිහට හම්බුනේ මට. මේ කාඩ් එකට දාලා තිබ්බහම මේගොල්ලෝ මේක gift විදිහට දෙනවා. මේ රෝස ඊට පස්සේ පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඊළඟ එක සුවඳ වර්ග 12ක් මං හිතන්නේ. මේකේ තියෙනවා සකුරා සුවඳ එකකුයි සී මේ එකයි. ඒ දෙක තමයි මං ආසම මේ කවදාවත් සකුරා සුවඳ බලලා නැහැ මං. මේ මුහුදේ සුවඳත් බලලා නැහැ. ඊට පස්සේ අන්තිම එක ලැවෙන්ඩර්. එක જાතිය සුවඳවල් තියෙනවා. මං මේ අර සී එක තමයි සී එකයි සකුරා එකයි තමයි මට ගොඩක් මාස හිතුනේ. ලැවෙන්ඩර් එක නම් මෙහි මම දැකලා තියෙන ලැවෙන්ඩර් මලුත් තියෙනවනේ මෙහි. ඒ හින්දා මේක බලන්න ඕනේ. මේ අර හඳුන් කූර වගේ කූරක් හොයාගෙන ඇවිල්ලා සුවඳ කරන්න මේ කාමරේ දාලා බලන්න ඕනේ සුවඳ කොහොමද කියලා. ඊට පස්සේ මේ දවස්වල මගේ ෆේවරිට් මේ ඩිස්නි කැරක්ටර් එක තමයි මේ ස්ටිච් sorry. ඒකේ මේ පනාවක් තිබ්බා. උවමනාවට නෙමෙයි මේ නිකන් සෝබනේට දැම්මේ ඕඩර් එක. ඒකත් මේ ඒක හැබැයි මාරෙම හොඳයි. ඔළුවට දැනෙනවා පීරනකොට. දැන් මම පාවිච්චි කරනවා ලී පනාවක්. මගේ තියෙන ලී පනාව. ඒකේ අර මේ කෙස් මේ හිස් කබලට දැනෙන්නේ නැහැ පීරනකොට. මේකේ මේ පීරනකොට ඔළුවට හිස් කබලට දැනෙනවා පීරනවා කියලා කොණ්ඩේ අර මසාජ් එකට හොඳයි ඒක. මේක 785ක් වගේ උනේ. ලංකාවේ නම් මං හිතන්නේ 700 ගාණක් දීලා පනාවක් ගනී කියලා කවුරුවත්. මේ මං හිතන්නේ සපත්තු දෙකයි මේ පනාවයි තමයි මම සල්ලි දීලා ගත්තේ. එතකොට අනිත් දෙක මට හම්බුනේ gift එකකට. සපත්තු දෙක මම ඕගොල්ලන්ට පෙන්නන්. ඒකත් සපත්තු කිව්වට වින්ටර් නිකන් මේ වින්ටර් බූට්ස් දෙකක් වගේ. ඒකත් මම මේ වින්ටර් එකට shopping කරන්න ඕන හින්දා තමයි ඒක ගත්තේ. ඔන්න බලන්න ඒකේ දැති තියෙන විදිහ. ඒකේ දැති තියෙන නිකන් අර අඟර දඟර දාන කොමල සුන්දරු කෙල්ල මං වගේ ඒ අඟර දඟර වගේ තමයි තියෙන්නේ. ඒක නිසා ඔළුවට දැනෙනවා හොඳට පීරනකොට. මගේ අර ලී පනාවෙන් දැනෙන්නේ නැහැ පනාවෙන් පීරනවා කියලා. ඊට පස්සේ මේක තමයි මං ආසම එක. ජැකට් එකට පස්සේ මේක තමයි ආසම එක. මේක 5531ක් වගේ උනේ ලංකාවේ ගාණින්. මේ වින්ටර් බූට්ස් දෙකක් මගේ තියෙනවා. ඒ බූට්ස් දෙක මම මෙහි පළවෙනි පාරට ආවට පස්සේ මගේ කම්පැනි එකේ බොස්ගේ වයිෆ් තමයි මට ඒක අරන් දුන්නේ බර්ත්ඩේ gift එකක්. ඒක තමයි මෙච්චර කල් මම පාවිච්චි කරේ. ඒක දැන් අවුරුදු දෙකක්. එතකොට ඒකේ හැමත් ගිහිලා 2023
මාර්තු මාසේ යා මට ඒක අරන් දුන්නේ උපන්දිනේට. ඒකද හැම ගිහිල්ලා කැතයි. මේ හින්දා මේ වින්ටර් බූට්ස් දෙකක් ගත්තා. මං හිතනවා මේක හිමේ යනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඒ බූට්ස් දෙක නම් නිකන් වෝටර් ප්‍රූෆ්. ඇතුළට එන්නේ නෑ වතුර. මේකේ ගොඩක්ම මං ආස බලන්න මුළු සපත්තුව පුරාම අර මේ නිකන් බූල් වගේ තියෙනවා. ඒක රස්නෙට. මාර රස්නේ ඇතුළ දාපුවාම මම දැම්මා. කකුලට දැම්මා දාලා බැලුවා. මාර සනීපයි. මේස් දෙකක් දාපුවාම ඉතින් මාර සනීපයි. මේ ඉතින් ඒකේ කලර්ස් 3ක් තිබ්බා. මගේ වැඩිපුර තියෙන්නේ කළු පාට නිසා මම කළු පාට ගත්තේ නැහැ. සුදු පාට ගත්තේ නැහැ. ඒක අඳුරු මේ මට ජරා වෙන හින්දා ඊට පස්සේ මේක ලස්සන නිසා මේක ගත්තා. මාර ලස්සනයි. ඉතින් එච්චරයි. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.